බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ हि බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ हि ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ हि සංඝං සරණං ගච්ඡාමි တတိယံ हि බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ हि ධම්මං සරණං ගච්ඡාමි တတိယံ हि සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိက္ခာပဒံသမာધિယာမိ အဒိနာဒါနာဝေရမဏီစိက္ခာပဒံသမာધિယာမိ ကာမေတုမိစ္ဆာจาရာဝေရမဏီစိက္ခာပဒံသမာધિယာမိ မုစာဝါဒဝေရမဏီစိက္ခာပဒံသမာધિယာမိ သုရာမေရယမัจ္ဇပမာဒတ္ဌာနာပေရမဏီပိက္ခာပဒံသမာધિယာမိ ကုသရဏေနသတ္တိံပန္တရိရံဓမ္မံသာဓုကံသုရကေတံဂတ္ထွာအပ္ပမဒေနဓမ္ပါဒေတ သမန္တာတက္ကဝါယေတုအတ္တရာဘတ္တံဒုဒေဝတာသဗ္ဗမံ
පින්වත්නි දැන් මේ සදහවත් ගුණවත් පින්වත් පිරිස බොහෝමත් ශ්‍රද්ධාවකින් බොහෝ ගෞරවයෙන් යුක්තව මේ ගරුකටයුතු මහා සංඝරත්නයේ මේ නිවසට වැඩම කරවාගෙන ඇවිදලා පාදෝවණය කරලා මේ ගෞරවයෙන් යුක්තව සකස් කරන්නට යෙදුන ආශ්‍රමත්තේ වඩා හිදුවලා හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටලා සීලවන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වෙලා දැන් මේ සූදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය වෙත පතන මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රේ ධර්මයෙන් විදා ශ්‍රවණය කරගන්නටයි. අද මේ උතුම් පින්කම් සිද්ධ කරනු ලබන්නේ යසත් මහත්මයා ප්‍රධාන පවුලේ පින්වත් පිරිසයි. මේ පින්නතුන් ඒ කටින පුණ්‍යෝ පින්කමක් බාර අරගෙන ඒ ජීවරය මේ නිවස තැන්පත් කරලා වතාවත් ආදී සිද්ධ කරමින් මේතෝ නිරන්තරයෙන්ම තුනුරුවන්ට වන්දනමාන ආදී සිද්ධ කරමින් මේ ආගමික වතාවත් පවත්වමින් බොහෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් පින්කම් මාලාව සිද්ධ කරන ලබන්නේ. ඉතින් මේ අනුව අපිට අද දිනේ මේ ධර්මානුශාසනාවක් මේ නිවසේ පවත්වන්නට කියලා අපේ තරහිනේ පට්ටාන් ධර්ම පන්තියේ සම්බන්ධ වන ඒ නිර්මිනී මෑණියන් එවැගේ මේ පුතණුවන් එම නෝනා මහත්මිය ප්‍රධානී පින්වත් පිරිස අපිට ආරාධනා කරන්න තිබුණාද මේ නිවැරදිව වැඩම කරලා මේ ධර්මානුශාසනාවක් පවත්වන්නට කියලා. මේ ඉතාමත්ම වටිනා වැදගත් උතුම් පින්කම් මාලාවක් මේ ඇත්ත මේ සිද්ධ කරනු ලබන්නේ යසත් මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනා මේ කරාචී වෙලා තමන්ගේ හිතවත් පින්වත් පිරිසක් ඒ කරාචී කරගෙන හැම දිනාටම කල්යාණ මිත්‍රයන් බවට පත් වෙලා ඉතාමත් මුතුන් ශ්‍රේෂ්ඨ පින්කම් මාලාවක් මේ සිද්ධ කරලා ගන්න. ඒ පින්කම් මාලාවේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරගන්නටයි සූදානම් වන්නේ. අද මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා මාමුලික මාතෘකාදානී ගාථා ධර්මයක් සඳහන් කරන්නට යෙදුණා. යතාපි මූලේ අනුපද්දවේ ධල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හානුසයි අනුහතේ නිබ්බත්තති දුක්ඛ විදං පුනප්පුනා. මේ ගාථා ධර්මයේ තුලින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වටිනා වැදගත් ධර්මයක් අපට පැහැදිලි කරලා දෙනවා. මේ ගාථා ධර්මයේ සරල අදහස තමයි යථාපි මූලේ අනුපද්දවේ ධල්ලේ. යථාපි කියන්නේ යන්තේ මූලේ කියන්නේ මුල අනුපද්දවේ ධල්ලේ. අනුපද්දවේ කියන්නේ උපද්‍රවයක් නැතුව අනතුරක් නැතුව ධල්ලේ කියන්නේ දැඩිව පවතිනවා නම් මුලට කිසිම අනතුරක් නැතුව මුල ශක්තිමත්ව පවතිනවා නම් තින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති. රුක්ඛෝ කියන්නේ ගස. තින්නෝපි කියන්නේ කපල දැම්මා.
පුනරේව රෝහති. නැවතත් හට ගන්නවා. නැවතත් හට ගන්නවා. දැන් බලන්න. දැන් විවිධ ගස්වල තියෙන දැන් බලන්න නුග ගහක් කරගෙන. නුග ගහ අනේ කොච්චර කපලා දැම්මත් මුල ශක්තිමත්ව තියෙනවනම් තිබුණටත් වැඩි හොඳට මේක දළු දාලා හැදෙනවා. බලන්න ඇසුතු ගසක් කියන්නේ බෝ ගහ. බෝ ගහ කඳෙන් කොච්චර කපලා දැම්මත් මුල ශක්තිමත්ව තියෙනවනම් අර ගහ නැවත හොඳට දියලලා වර්ධනය වෙනවා. දැන් ඊළඟට බලන්න ඔය තේගස් එහෙම තියෙනවනේ. තේගහ තුනක් කප්පාදු කරන්න කපලා දාන්න හොඳට වැඩෙනවා. කුරුඳු ගහක් අරගෙන බලන්න. කුරුඳු ගහක් තුනක් කොච්චර කපලා දැම්මත් මුල ශක්තිමත්ව තියෙනවනම් ඒක නැවතත් ඉහළලා වර්ධනය වෙනවා. දැන් මේක හොඳ සරල උපමාවක් නේ. ඒතකොට මේ ගස් මොන තරම් කපලා දැම්මත් නැවතත් මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ උපමාවට අරගෙන අපට පැහැදිලි කරනවා ඒවම්පි තණ්හානුසයේ අනුහතේ. ඒවම්පි කියන්නේ එපාරිද්දෙන්ම තණ්හානුසයේ අනුහතේ. තෘෂ්ණාව කියන අනුශය ධර්මය සම්පූර්ණ වශයෙන් විනාශ කරලා දැම්මේ නැත්නම් නැති කරේ නැත්නම් තින්නෝපි තේවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ විදං පුනප්පුනා. ඉදං දුක්ඛං කියන්නේ මේ දුක පුනප්පුනා කියන්නේ නැවත නිබ්බත්ති කියන්නේ හට ගන්නවා. ඒතකොට මේ තෘෂ්ණාව කියන අංශය ධර්මය නැතිකලේ නැත්නම් නැවතත් මොකද්ද වෙන්නේ? මේ දුක කියන ධර්මතාවය හට ගන්නවා. අපි හැමදෙනාගේම බලාපොරොත්තු අදහස මොකද්ද? දුකෙන් අත මිදීම. මොකකින් අත මිදීමද? දුකෙන් අත මිදීම. දුකෙන් අත මිදෙන්නට නම් අපි මොකද්ද කරන්න ඕන? දුක අවබෝධ කරගන්න ඕන. දුකෙන් අත මිදෙන්නට නම් දුක අවබෝධ කරගන්න ඕන. දුක හාත්පසින්ම අවබෝධ කරගන්න ඕන. එක පැත්තකින් අවබෝධ කරගෙන හරියන්නේ නෑ. හාත්පසින් හැම පැත්තෙම අවබෝධ කරගන්න ඕන මේ දුක කියන ධර්මතාවය. ඉතින් මොකද්ද මේ දුක කියලා සඳහන් කරන්නේ? දැන් දුක කියන වචනේ අරගෙන බැලුවයින් පස්සේ විවිධාර්ථකථන දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ඇත්තන්ගෙන් අහුවොත් ඔය ඇත්තව මේ ලෝකෙ විඳිනේ කරන්නේ මොනවද කියලා කියනවා දුක සැප. එක්ක අපි සැප විඳිනවා එක්ක දුක විඳිනවා. මේ දෙක මාරුවට අපි විඳිනේ කරනවා. ඉතින් මේ දුක සැප විඳින අපි සියලු දෙනාම හොයාගෙන යන්නේ මොනවද? සැපද දුකද? සැප දුක විඳින අපි හොයාගෙන යන්නේ මොනවද? සැප. ඔයත් සැප කියලා කියන්නේ මොනවද? ඔයත් සැප කියලා කියන්නේ මොනවද? දැන් දුකයි සැපයි විඳින්නේ. ඉතින් අපි හොයාගෙන යන්නේ සැප. සැපේ කියලා ඒත් අදහස් කරන්නේ මොකක්ද? හොඳයි සැප කියන එක දන්නේ නැත්නම් දුක කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඔය ඇත්ත මේ දෙකෙන් වැඩිපුර විඳින්නේ මොනවද? සැපද දුකද? වැඩිපුර ඇත්ත විඳින්නේ කරන්නේ සැපද දුකද? ඈ දුක. ඇයි දුක විඳින්නේ කරනවා කියලා කියන්නේ? මොකක් නිසාද ඇත්ත දුක විඳින්නේ කරනවා කියන්නේ? ඒතකොට දුක විඳිනේ කරනවා කියලා නම් මේ දුක කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් අරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අරගෙන බැලුවොත් ඔය ඇත්තෝ දුක කියලා සඳහන් කරන්නේ ඔය ඇත්තන්ට හරියට
කන්න බොන්න අඳින්න පළඳින්න නැත්නම් ඊළඟට ගෙයක් දොරක් හරියට නැත්නම් රස්සාවක් හරියට නැත්නම් ඊළඟට දූ දරුවෝ ටික හරියට කීකරුවෝ ඉන්නේ නැත්නම් නේද? ඕවටනේ ඔයත් සාමාන්‍යයෙන් දුක කියලා කියන්නේ. සැප කියලා කියන්නේ ඔයත් සාමාන්‍යයෙන් ඒ වායෙන් තොරව තමන්ට හොඳට කන්න බොන්න ටික තියෙනවා නම් අඳින්න පළඳින්න ටික තියෙනවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් රැකී ආරක්ෂාවක් තියෙනවා නම් ඒකට අපි කියන මොකක්ද කියලාද? සැප විඳිනවා කියලා. මේ සාමාන්‍යනේ උතුම් ලෝකවල තමයි සැප කියලා කියන්නේ. මේ පංචකාම සම්පත්තීන් ටික මේ හරියට ලැබෙන්නේ නැත්නම් අඩුපාඩු නම් අපි ඒකට කියනවා දුකයි. ඒ පංචකාම සම්පත්තීන් අපට හිතේ හැටියට ලැබෙනවා නම් තමයි කියන ඒකේ විදිහ නැත්නම් දුකයි කියලා ඔකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? ඊළඟට මේ දුක කියන වචනේ අරගෙන බැලුවට පස්සේ සරලව ඔයතෝ අදහස් කරන්නේ ওই ටික තමයි. නමුත් මේ දුක කියන එක ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ වගේම ඊට වැඩිය සංකීර්ණ බවක් මේ තුල පවතිනවා. ඔයතෝ මේ ධර්මානුකූලව හරියට අරගත්තොත් දුක කියන්නේ මොකටද? දුක කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙයක් නෙවෙයි හිතන්නේ මේ කිව්වොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ දුක කියන වචනේ දුක්ඛ කියන වචනේ අදහස් කරලා තියෙන්නේ මොකද්ද? දේශනා කරලා තියෙන්නේ මොකද්ද? මේ ගැඹුරට යනවා. දැන් බෞද්ධ වූ ඔබ අප සෑම සියලු දෙනාගේම පරම නිෂ්ඨාව මොකද්ද? නිර්වාණය අවබෝධ කර ගැනීම. නිවන් දැකීම. දැන් නිවන් අවබෝධ කරගන්න මොකක්ද අවබෝධ කරගන්නේ කියන්නේ? මොන ධර්මයේද? චතුරාර්ය සත්‍ය ධර්මය. මොන ධර්මයේද? චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. අන්න දුක්ඛ කියන වචනේ හැමතැනම තියෙනවා. දුක්ඛාර්ය සත්‍ය. දුක පිළිබඳව දැනීමේ නුවණ. දුක්ඛ සමුදයාර්ය සත්‍ය. දුක හට ගැනීමේ හේතුව. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. දුක නැති කිරීම. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. දුක නැති කිරීමේ මාර්ගය. වෙනවනේ. එතකොට එහෙමනම් මෙතන දුක්ඛ කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මොකක්ද? මොකක් පිළිබඳව? දැන් ওই දුක්ඛාරය සත්‍යයේ මුලින්ම තියෙන ඒ දුක්ඛාරය සත්‍යයේ තියෙන ලක්ෂණ ටික බලන්න. එතන සඳහන් කරනවා කතමන්ත වික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි මේ දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛෝ, මරණං විදුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිටං නලවති සම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදා නක්ඛන්දාරි. එහෙම කියන්නේ. ඒ අන්තිමට කියලා තියෙන්නේ මොකද්ද? සංකිට්ඨේන. සංකිට්ඨේන කියලා කියන්නේ කොටින්ම කියනවා නම්. සංකිට්ඨේන කියලා කියන්නේ කොටින්ම කියනවා නම්. පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා සඳහන් කරනු ලබන්නේ. එහෙමනම් මෙතන මේ දුක කියලා සඳහන් කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා සඳහන් කරන්නේ? දැන් ඔයයන්ට ස්කන්ධ කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 5යි. ස්කන්ධ කීයක් තියෙනවද? 5යි. ස්කන්ධ කියන වචනේ අදහස් තේරුම මොකද්ද? ස්කන්ධ කියන එක. ඛණ්ඩ කියලා කියන්නේ මහා ප්‍රාණ කයන්න දැන් මම පස්සේ ඛණ්ඩ. ඊගාට එක පාළි වචන. ස්කන්ධ. ස්කන්ධ කියුවාට පස්සේ සංස්කෘත වචන. නිකම්ම ඛණ්ඩ. ඛණ්ඩ කියුවාම සිංහල වචන. ඒක ඛණ්ඩ කියුවා
ස්කන්ධ කිව්වා, කන්ද කිව්වා ඔක්කොම එකයි. ඒකවල අපිට කඳු කීයක් තියෙනවද අපේ ළඟ? කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒකට මේ ස්කන්ධ කියන එකේ අදහස මොකද්ද? ස්කන්ධ නැත්නම් කන්ද නැත්නම් කන්ද කියන එකේ අදහස මොකද්ද? ස්කන්ධ කියන එකේ අදහස මොකද්ද? සමූහය ගොඩ කියන එක. සමූහය ගොඩ කියන එක. දැන් බලන්න අපි ගල් ගොඩක් ගොඩ ගහලා කියනවා නම් අපි ඒකට කියන මොකක් කියලාද? ගල් කන්ද. මොකක්ද කියන්නේ? ගල් කන්ද. පස් ගොඩක් ගොඩ ගහලා කියනවා නම් අපි ඒකට කියනවා පස් කන්ද. වැලි ගොඩක් ගොඩ ගහලා කියනවා නම් අපි ඒකට කියනවා වැලි කන්ද. ඒතකොට සමූහය ගොඩ කියන අදහසින් තමයි කන්ද කියලා සඳහන් කරනු ලබන්නේ. එතකොට මෙතන කියනවා මේ කඳු කීයක් තියෙනවා කියලාද? දැන් පංච. පංච කියන්නේ පහ. කඳු කීයක්ද? පහ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සංකීර්තේන පංචස්කන්ධා දුක්ඛා කියලා පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට ස්කන්ධ කියලා කියන්නේ සමූහය කොට කියන එක. ඊළඟ රූපස්කන්ධය කියලා කියන්නේ රූප සමූහය රූප කොට. ඊගාට වේදනාස්කන්ධය කියලා කියන්නේ වේදනා සමූහය වේදනා කොට. සංඥාස්කන්ධය කියලා කියන්නේ සංඥා සමූහය සංඥා කොට. සංඥාස්කන්ධය. සංස්කාරස්කන්ධය කියලා කියන්නේ සංස්කාර සමූහය සංස්කාර කොට. ඊගාවට විඥාන. විඥාන ස්කන්ධය කියලා කියන්නේ විඥාන සමූහය විඥාන කොට. එතකොට මෙන්න මේ සමූහය ගොඩවල් ටිකේ තියෙන යථා තත්ත්වය ඇත්තේ නොදන්නාකම නිසා අපි මොකද්ද කරගෙන තියෙන්නේ මේ ටික? උපාදාන කරගෙන තියෙනවා. මොන කරගෙන තියෙනවද? උපාදාන කරගෙන තියෙනවා. උපාදාන කරගන්නවා කියලා කියන්නේ මොකද? කොහොමද ගන්නවද? උපාදාන කරගන්නවා කියලා කියන්නේ දැඩිව අල්ල ගන්නවා. දැඩි ආසාවෙන් අල්ල ගන්නවා. උදාහරණයක් ඇටියට කියනවා නම් හරියට රෝසෙක් මීයක් අල්ල ගන්නවා වගේ. රෝසෙක් මීයක් අල්ල ගත්තට පස්සේ පොතට කොච්චර ගැරුවත් අර මීය අත්හරින්නේ නැහැ. දැඩිව අල්ලගෙන උතරගෙන තමයි දුවන්නේ. දැන් ගැරඩියේ ගෙම්බෙක් අල්ලගත්තොත් ඒකයි අත්තරින විදිහට නෙමෙයි අල්ලා ගන්න දැඩිව අල්ල ගන්න. කොහොමද දැඩි ආසාවෙන් අල්ලගෙන තියෙන්නේ? කොහොමද? මමය මාගේ කියන. කොහොමද? මමය මාගේ කියන දැඩි ආසාවෙන් මේ ස්කන්ධ පංචකය අපි අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා ඒකට කියන මොකක් කියලාද? පංච උපාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධය කොහෙ තියෙන එකක්ද? පංච උපාදානස්කන්ධය කොහෙ තියෙන එකක්ද? මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපේ මේ හිතයි කයයි. හිත සහ කය. සිත කියලා කියන්නේ විඥානස්කන්ධය. සිත තියෙනවා නම් අනිවාර්යයෙන්ම මොනවද තියෙන්නේ? චෛතසික ධර්මයන් පවතිනවා. චෛතසික ධර්ම කියලා කියන්නේ සිතවිලි. වේදනා, සංඥා, සංකාර. ඒලා වේදනා, සංඥා, සංකාර වලින් තොර සිතක්වත් සිතෙන් තොර වේදනා, සංඥා, සංකාර ධර්මයන්ට ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේ සිත සහ චෛතසික ධර්ම. අපි ඒකට කියනවා නාම ධර්ම. මොන ධර්ම කියලා කියන්නේ? නාම ධර්ම. ඒතකොට නාම ධර්ම කියලා කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් අපිට පේනවද? අපේ හිත අපිට පේනවද? ඊළඟට අපේ සිතුවිලි අපිට පේනවද? පේන්නේ නැහැ. අපි කාටවත් පේන්නේ ඒක නොපෙනුනාට පේන්නේ නැතුව දුවනට අපිට සිත සහ සිතුවිලි තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා කියලා කොහොමද කියන්නේ?
අපිට ඒක දැනෙනවා. අපිට ඒවා දැනෙනවා. දැන් බලන්න අපිට ලෝභ සහගත සිතක් ඇති වෙනොත් අපිට දැනෙනව නැද්ද මේක ලෝභ සහගත සිතක් කියලා? අපිට තරහ සහගත සිතක් ආවොත් අපිට දැනෙනවද නැද්ද මේක තරහ සහගත සිතක් කියලා? ඒතකොට මේ විදිහට යම් කෙනෙක් තුල මේ ලෝභ සිතක් පහළ වුණා නම් ඒ ලෝභ සහගත සිතේ පහළ වෙන්නේ මොන සිතුවිලිද? ලෝභ සහිත සිතුවිලි. වේද සහිත එකක් පහළ වුණා නම් වේද සහිත සිතුවිලි පහළ වෙන්නේ. එහෙමනම් මේ සිත සහ චෛතසික කියන ධර්මයන් අරගෙන බැලුවට පස්සේ මේ දෙකේ සමාන ලක්ෂණ හතරක් තියෙනවා. මොකද්ද? මේක වෙන වෙනම ඇති වෙනව නෙමෙයි. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාත ධම්මා චේතසිකා මත. ඒ සදාන් කරන්නේ ඒකුප්පාද එකට උපදිනවා. සිත උපදිනකොටම චෛතසික ධර්මයන් උපදිනවා. ඒකුප්පාද නිරෝධාච එකටම නිරුද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙනකොටම චෛතසික ධර්මයන් පෙරපසු වෙන්නේ නැතුව නිරුද්ධ වෙනවා. ඒකාලම්බන සිත ගන්න අරමුණම චෛතසිකය ගන්න. ඒකවත්තුකා සිත ගන්න වස්තුවම චෛතසික අර ගන්නවා. ඒ වස්තුවම ඇතුළු කරනවා. එතකොට මේ විදිහට සිතේ සහ චෛතසික වල සමාන ලක්ෂණ. හැබැයි මේ දෙක එකද දෙකක්ද? මේක දෙකක්. සිත කියන්නේ එක ධර්මයක්, චෛතසික කියන්නේ තව ධර්මයක්. එතකොට මේ චෛතසිකත් වෙන් වෙන් වශයෙන් තමයි තියෙන්නේ. හැබැයි අපිට මේ වෙන් වෙන් වශයෙන් ඇති වෙන චිත්ත චෛතසික ධර්මයන් දෙක පේනවද? දැනෙනවද? එහෙම දැනෙන්නේ නැහැ. උතුරා බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් අපට ඒක හොඳට මැනවින් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ චිත්ත බාහිර වෙනවා නම් මේ චෛතසික ධර්මයන් ටික ඇති වෙනවා. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. තේන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. ඇයි හේතුව? අපේ හිත එච්චර නිෂ්කලංක නැහැ. අපේ හිත නිෂ්කලංක නැහැ. අපේ හිත සංසුන් නැහැ. ඒකට නොසන්සුන් මනසකින් මේ ගැඹුරු ධර්ම මේ සියුම් ධර්ම අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔය අභිධර්මයේ තුල බොහොම ලස්සනට ඔක විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ මහත්මේ වලට ආරාධනා කරනකොට කිව්වා අභිධර්මයේ ඇතුළත් වෙච්ච ටිකක් ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ ගාථා මාතෘකා කරගන්නට යෙදුනේ. අපි පිළිබඳව හිතන්න කල්පනා කරන්න. ඒකෝට එහෙමනම් බලන්න අපි හැමෝටම සිතලා චෛතසික ධර්මයන් තියෙනවා. එහෙනම් ඒකට අපි කියන මොන ධර්ම කියලාද? නාම ධර්ම. ඒතකොට මේ සිතත චෛතසික ධර්ම මොකක් ඇතුළු කරගෙන පවතින්නේ? මොකක් ඇතුළු කරගෙනද? හෘදය වස්තුව ඇතුළු කරගෙන. මොකක් ඇතුළු කරගෙනද? හෘදය වස්තුව ඇතුළු කරගෙන. හෘදය වස්තුව පවතින මොකක් ඇතුළු කරගෙනද? මේ කය ඇතුළු කරගෙන. අපිට මේ පේන්න තියෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පංචේන්ද්‍රයන් සහිත අපිට මේ ඇස් දෙකට පේන්න තියෙන එක අපි කියන මොකක් කියලාද? කය. මොකක් කියලාද කියන්නේ? කය. ඒකට තමයි අපි රූපස්කන්ධය කියලා කියන්නේ. මොකක් කියලාද කියන්නේ? රූපස්කන්ධය. එහෙමනම් මේ දෙක එකට එකතු කරගන්න පස්සේ නාම රූප. මොකද? නාම රූප. එහෙනම් මේ නාම රූප කියලා කියන්නේ සිතයි සිතවිලි ඊගාවට තමයි කය. සිතයි සිතවිලි කය. අපිට තියෙන ඔය එක. එහෙනම් මෙතන මේ විග්‍රහ කරන්නේ කවුරු පිළිබඳවද? තමන් පිළිබඳව. කවුරු පිළිබඳවද? තමන් පිළිබඳව. එහෙනම් යම් කෙනෙකුට මේ සංසාරයෙන් එතර වෙන්නට නම් ඉතින් සංසාරයෙන් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හැමදෙනාගේ මේ කායන බලාපොරොත්තුව මොකක්ද?
මේ සසරින් එතර වීම. මොන දුකෙන් එතර වීමද? සසර දුකෙන් එතර වීම. මොකක්ද මේ සංසාරය කියලා කියන්නේ? දැන් සසරෙන් එතර වෙනවා නම් සංසාරය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපට යම් කිසි දැනීමක්, වැටහීමක්, අවබෝධයක් තියෙන්නට ඕන. මොකක්ද මේ සංසාරය කියලා කියන්නේ? සංසාරය කියලා කියන්නේ සංසාරයෙන් ඈතර වෙන්න සංසාරය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි හොඳට තේරුම් බේරුම් කරගන්නට ඕන. අපි මේ හැම පිනක් දාමම කරන්නේ මොකක්ද සඳහාද? සතර දුකෙන් අත මිදීම සඳහා. සතර දුකෙන් අත මිදීමේ චේතනාවෙන් පිනක් දාමක් කළොත් තමයි ඒක පාරමිතා ධර්මයන් බවට පරිවර්තනය වෙන්නේ. ඊළඟට පාරමිතා ධර්මයන් බවට පරිවර්තනය කරගන්නට නම් මේ කරන පින්කම් නුවණ කියන ධර්මතාවය අපිට අවශ්‍ය කරනවා. එහෙමනම් පින්නතුනි අපි තේරුම් ගන්නට ඕන මේ සංසාරය කියලා කියන්නේ මොකක්ද? සංසාරය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නේ නැතුව අපිට මේ සසරින් අපි වෙනෙන්න පුළුවන් කමක් නැත්තේ. මොකක්ද සංසාරය කියලා කියන්නේ? වැට විවිධ අදහස් කියයි. අහා ඉන්නගේ දුඟ වෙලාවක් කියන්නේ නේද? ඔය පැයක් වගේ ධර්ම දේශනාව නේද? ඉතින් ඒක නිසා අපි ටිකක් මේ පිළිබඳව අවධානය යොමු කරලා බලමු. දුකෙන් අත මිදෙන්න, සසර දුකෙන් අත මිදෙන්නට නම් සංසාරය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් තරමකින් හෝ වැටහීමක් තියෙන්නට ඕන. අපිට මේ නිතරම සකස් වෙන්නේ මොකද්ද? සංසාරය. සංසාරය කියලා කියන්නේ කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්බචින්නම් වර්තමානං සංසාරෝති පෞච්චති. මොන සංසාරය කියලා කියන්නේ මොකද්ද? කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්බචින්නම් වර්තමානං සංසාරෝති පෞච්චති. ඒකෙන් සඳහන් කරන කන්දානම් කියන්නේ ස්කන්ධය. පටිපාටි කියන්නේ පිළිවෙල. ධාතු ආයතනානිච්ච ධාතුන්ගේ පිළිවෙල. ආයතනානිච්ච ආයතනයන්ගේ පිළිවෙල. අබ්බචින්නම් වර්තමානං අබ්බචින්නම් කියන්නේ නොසිඳී වර්තමානං පැවතීම සංසාරෝති පෞච්චති. සංසාරය කියලා සඳහන් කරනවා. එහෙනම් සංසාරය කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ ධර්මතාවය. මේ ස්කන්ධ ධාතු ආයතන කියන්නේ මේ නාම රූප ධර්මම තමයි. අපි ස්කන්ධ කියුනේ පහකට මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය. ඇතයි රූපයයි නිසා මොකද්ද? චක්කු විඥානය. ඇතයි රූපයයි කියන මේ දෙක නැත්නම් චක්කු විඥානය පහළ වෙන විදියක් ඇත්තේ නැහැ. හැබැයි මේ චක්කු විඥානය පහළ වෙච්ච අවස්ථාවේදී අපි කියන්නේ නැහැ චක්කු විඥානය පහළ වුණා කියලා. අපි මොකද්ද භාවිතා කරන්නේ? මොකක්ද කියන්නේ? මට පේනවා, මට පෙනුණා, මම දකින්නවා, මම දැක්කා, මම දැකලා තියෙනවා. එහෙම කියන්නේ නේද? අපි කියන්නේ මොකද චක්කු විඥානය පහළ වුණා. ඒ වගේ සෝත විඥානය පහළ වෙච්ච අවස්ථාවේදී භාවිතා කරන්නේ කොහොමද? මට ඇහෙනවා, මට ඇහුණා, මම අහලා තියෙනවා. ඔය විදිහට අපි කියන්නේ සෝත විඥානය පහළ වුණා කියලා සාමාන්‍ය ව්‍යවහාරය. ඊළඟට ධාන විඥානය පහළ වෙච්ච අවස්ථාවක අපි කොහොමද හඳුන්වන්නේ දැනගන්නේ? ඒක හරි සුවඳයි, ඒක හරිම ගඳයි. ඔය ආදි වශයෙන් තමයි අපි ඒක කියන්නේ. ඊළඟට ජීවහා විඥානය පහළ වෙච්ච අවස්ථාව ඒක හරිම රසයි, හරිම තිත්තයි, හරිම පැණිරායි, හරිම මිහිරි. ඔය ආදි වශයෙන් අපි ඒක භාවිතා කරන්නේ. අපි කියන්නේ නෑ එතෙන්දී
මොකද ජීවා විඥානය පහළ වුණා. ඊළඟට බලන්න කල්පනා කරලා අපිට කාය ඇතුළු කරගෙන ඇති වෙන සිත්වලට කියන අපි කාය විඥාන. ඒ මොකද්ද? ඒක අපි කොහොමද දැනගන්නේ? අපේ කායයේ ස්පර්ශ දැනෙනවනේ. ඒක සමාහයට අපිට හරි මට සිදුයි. හරිම ගොරෝසු. අපි කියන එක හරිම සිනිඳු. මේක හරිම ගොරෝසු. මේක හරිම තද. ඒ මොකද්ද මේ? මොන විඥානයක්ද? කාය විඥාන. ඊළඟට කියනවා මනෝ විඥාන. ඊගාමට මේ මනස ඇතුළු කරගෙන හෘදේවත්ව ඇතුළු කරගෙන අපිට මේ සිත් පහළ වෙනවා. ඒ කියන්නේ මට හිතුණා. මට හිතුනේ එහෙම වෙයි කියලා. මට හිතෙනවා. අපි එහෙම කියනවා මොනවද? මනෝ විඥාන. දැන් මේ එකක් පිටස්ත දේවද? නෑ. දන්නේ නැත්නම් අපි පාලියෙන් වචනේ කිව්වොත් ඕක වචනේ දන්නේ නැති කෙනා. ඒතකොට දැන් බලන්න ඇයි රූපයයි චක්කෝ විඥානයි. ඔඩිගෙන තියෙන්නේ. එතකොට දෙයට කල්පනා කරලා ඇහෙන් රූපයක් දකිනකොටම ස්කන්ධ පංචකයක්ම හට ගන්නවා. කනෙන් ශබ්දයක් ඇහෙනකොටම අහනකොටම ස්කන්ධ පංචකයක් හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳක් දැනෙනකොටම එතන ස්කන්ධ පංචකයක් හට ගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා. ඊළඟට දිවෙන් රසයක් දැනෙනකොට ස්කන්ධ පංචකයම හට ගන්න වෙනස් වෙනවා නැති වෙනවා. කායේ ස්පර්ශයක් දැනෙනකොට ස්කන්ධ පංචකයක් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඊගාන මනස ධර්මයක් අරමුණු වෙනකොටම ස්කන්ධ පංචකයක් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. හැබැයි අපිට ඔබ දැනෙනවද? වැටහෙනවද? නෑ. ඇයි හේතුව? අපේ හිතේ ඉතර සමාධිමත් නෑ. අපේ නිතරම අපේ හිත පංච නීවරණ ධර්මයන්ගේ යුක්තයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ නීවරණ ධර්මයන්ගේ ගාණීකක් වුණාට පස්සේ මේ වගේ සියුම් ධර්මතාවයන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම අසීරුයි. හැබැයි අපි බණ කියනකොට බණ අහනකොට ඔන්න ඩිංගක් මේක ඇත්ත තමයි කියලා හිතනවා නේද? ඒ දැනුම. ඒ දැනුමෙන් තමයි අපිට අවබෝධය කරලා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ආයතන. ආයතන ධර්ම කීයක් තියෙනවද? 12. ආධ්‍යාත්මික ආයතන 6යි. බාහිර ආයතන 6යි. ඒ මොනවා ආයතන කියන එක අදහස් කරන්නේ මොකද්ද? සසර දික් කරන ධර්මතාවයන්. සංසාරේ දික් කරන ධර්මතාවයන් වලට කියනවා මොකක් කියලාද? ආයතන ධර්ම. ඒ වගේ ආයතන කීයක් තියෙනවද? 12යි. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. මොනවද ආධ්‍යාත්මික ආයතන 6 කියන්නේ? චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය. ඒවා ආධ්‍යාත්මික ආයතන. බාහිර ආයතන කියන්නේ ඒකට ගොදුරු වෙන ධර්මතාවය. ඒ මොනවද? රූපායතනය, සද්ධායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ටබ්බායතනය, ධම්මායතනය. මේ එකක්වත් අපේතර ලෝකයක් පිළිබඳව. එතකොට ගැඹුරු සූත්‍ර ධර්මය කියන විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද? ඔය ධර්ම. එතකොට මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතාවයන් නොසිඳී නැවත නැවතත් හටගන්න එකට කියන මොකක් කියලාද? සංසාරය කියලා සඳහන්. මේ මොහොතේ අපිට මේ සංසාරය තමයි ඇතුලේ. ඊගාට තව ටිකක් ඔයයන්ට සරලව මේක කියනවා නම් දැන් බලන්න කල්පනා කරලා දැන් අපි දැන් මිනිස්සෙක් වෙලා උත්පත්තිය ලබලා ඉන්නවා. දැන් මිනිස්සෙක්. එතන මේ මිනිස්සෙක් තුළ තියෙන්නේ මොනවද? ස්කන්ධ ධාතු ආයතන. ඔයිතොර දෙයක් නැත්තේ අපි මැරිලා ගිහිල්ලා බෞද්ධ හැටියට අපි දන්නවා රහත්ුනේ නැත්තම් නැවත අපි කොහේ හරි ගිහින් උත්පත්තිය ලබනවා. එතකොට අපි
මේ ආත්මාවෙන් චුත වෙලා කියලා දිව්‍ය ලෝකේ දෙවියෙක් වෙනවා. දෙවියෙක් වෙන්න පින්දාම් කරලා තියෙන්න ඕන. කාමාවචර කුසල් සිද්ධ කිරීමේ ආනිසංසයක් හැටියට දිව්‍ය ලෝකේ දෙවියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ දෙවියෙක් කියලා කියන්නේ එතන තියෙන්නේ මොනවද? ස්කන්ධ ධාතු ආයතන. අමුතු දෙයක් නෙවෙයි. ඊළඟට බලන්න යම් කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ නැවත උත්පත්ති ලබන්න පුළුවන්. එතන තියෙන්නේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන. ඊළඟට බලන්න කල්පනා කරන සමහර විට කෙනෙක් මිය පරලෝ කියලා ධ්‍යාන භාවනාවන් වඩලා බ්‍රහ්ම ලෝකයක උත්පත්ති ලබන්න පුළුවන්. බ්‍රහ්මයේ වුණත් ඉතන කියන්නේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන. නරක තිරිසන් ප්‍රේත අසුර කියන ලෝක නරකාදී නිසතෙක් තුළ තියෙන්නේ මොකද්ද? ඒ ස්කන්ධ ධාතු ආයතන. ප්‍රේත ලෝකයේ ප්‍රේතෙක් තුළ තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන. දැන් මේ ඒකට තිරිසන්ගත ලෝකයේ තිරිසන් සත්‍යයක් තුළ තියෙන්නේ ස්කන්ධ ධාතු වෙලින් එහාදයක් ඇත්තේ. ඒක එහෙම බැලුවට පස්සේ එතන තියෙන්නේ හැමතැනම මොකද ස්කන්ධ ධාතු ආයතන. ඒතකොට අපි මැරිලා ගිහිල්ලා සමහරවිට අපි කරන කුසල කර්මයන් අනුව ඒ ලෝකවල උත්පත්ති ලබන්න පුළුවන්. තව කීයක් ඔයත් අහලා තියෙනවද? තව අපේ උත්පත්ති ලබන්න තව කීයක් තියෙනවද? ලෝක කීයක් තියෙනවද? 31ක් තියෙනවා. තව කීයක් තියෙනවද? 31ක් තියෙනවා. අපි ඒකට තවයි. කියන්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා. අපි ඒකට කියන සතර අපායතන හතර. ඊළඟ මනුෂ්‍ය ලෝකය. ඊළඟ දිව්‍ය ලෝක 6. එනම් මනුෂ්‍ය ලෝකයටයි දිව්‍ය ලෝක 6ටයි මේක එක නමක් කියන මොකක් කියලාද? සප්ත කාම ස්වර්ගය. ඒ කියන්නේ කාම ලෝකේ සුගතිය. කාම ලෝකේ සුගතිය කියනවද? 7යි. දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකය. එතකොට එතන 7යි අතන 4යි 11. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 16ක් තියෙනවා. එතකොට කාමාවචර කුසල වලින් රූපාවචර බ්‍රහ්ම ලෝක උත්පත්ති ලබන්න බෑ. එතකොට මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක උත්පත්ති ලබන්න නම් රූපාවචර ඥාන උපදවගෙන ඉන්නට ඕන. රූපාවචර ඥාන උපදවලා ඒකෙන් පරිහානියටපත් වෙන්නේ නැතුව කාලක්‍රියා කළොත් රූපාවචර බ්‍රහ්ම ලෝක දාතෙන් ඒක උත්පත්තිය ලබනවා. ඊට අරූපාවචර බ්‍රහ්ම ලෝක. කීයක් තියෙනවද? 4. එතන අරූපාවචර බ්‍රහ්ම ලෝක උත්පත්තිය ලබන්න බෑ රූපාවචර ඥාන වල. එහෙනම් රූපාවචර ඥාන ඉක්මවල අරූපාවචර ඥාන වලටපත් වෙනවා. මේ අරූපාවචර ඥානෙ පරිහානියටපත් වෙන්නේ නැතුව ඉඳලා කාලක්‍රියා කළොත් තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක උත්පත්තිය ලබන්නේ. ඉතින් මෙතන තව කීයක් තියෙනවද? 31ක් තියෙනවා. නැවතත් මතක් කරනවා නම් සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. එතන මේ ඔක්කොම ලෞකිකද ලෝකෝත්තරද? ලෞකික. ඒ ඔක්කොම ලෞකික. ලෞකික කියන්නේ මේ ලෝකේට අයත්. එතන මේ ලෝකවල උත්පත්තිය ලබන ක්‍රමයේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි. වෙනස් ශාස්ත්‍රවලුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මොන උදාහරණයක් බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙන්නට කලින් බලන්න ආලාර කාලාම බුද්ධකරාම බුද්ධ කියන අය ළඟට ගියාද නැද්ද? ගිහිල්ලා ඒ ඥාන ඉපදෙව්වනේ. පංච අභිඥා අෂ්ට සමාපatti දක්වාම හිත දුරු කරගන්නට යෙදුණා. නමුත් උන්වහන්සේ කල්පනා කළා මං හොයන විමුක්තිය මෙතන නැත්තේ නෑ. ඒනවල මේ පංච අභිඥා අෂ්ට සමාපatti ලබා ගත්තත් මේ ස්කන්ධ ධාතු ආයතනෙට මේ ලෝකයෙන් ඈතර වීමක් ඇති නැත්තේ නෑ.
ඒතකොට එතන දුක කියන ධර්මතාවය තමයි මේ ස්කන්ධ නැමැති දුක තියෙනවා. ඊගාවට මනුස්සයෙක් වුණත්, දෙවියෙක් වුණත්, අපායේ ඒ නිදසතෙක් වුණත්, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මේ, රූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයෙක් වුණත්, අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෙක් වුණත්, ඒ හැමතැනම තියෙන ස්කන්ධ ධාතු ආයතන. එතනින් තොර දෙයක් ඇත්තේ නැහැ. ඒකෝට එහෙමනම් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කුමක්ද? මේ ස්කන්ධ ධාතු ආයතන නැමැති මෙන්න මේ සංසාරයෙන් එතර වීම පිළිබඳව. මේ දුකෙන් අත මිදීම පිළිබඳව. ඒ දුකෙන් අත මිදීම පටන් ගන්න කොතනින්ද? සෝවාන් මාර්ගඥානෙින්ද. ඉතකන් අපිට මේ සංසාරේ ඉමක් කොනක් ඇත්තේ නැහැ. මොනතරම් ධ්‍යාන වැඩුවා, මොනතරම් පින්දාම් චින්ත කළා අපිට සුගතිය ලෝකපත්තිය ලබන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක උත්පත්තිය ලබන්න පුළුවන්. හැබැයි ඒක සංසාර විමුක්තිය එහෙම නෙමෙයි. ඒතකොට මොන ලෝකයේ උත්පත්තිය ලැබුවත් මේ හැමතැනම වලින්ම අපිට උතර වෙන්නට සිද්ධ වෙන යම් කිසි කාල පරිච්ඡේදයක්. ඒක බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ නැවත නැවතත් උපදිමින් මැරෙමින් මේ දුක් විඳින සත්‍ය පිළිබඳව මහා කරුණාවෙන් යුක්තව දැකලා තමයි මේ අනන්ත අප්‍රමාණ සංසාරයේ දුක් විඳින සත්‍ය සසරෙන් ඈතර කරවීම සඳහා තමයි උන්වහන්සේගේ දීපංකර පාද මූලයේ උන පාත්‍යයේ පත්‍යෙන්තර හේතු සම්පත්තියින් තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කළා මම විතරක් නෙවෙයි මේ අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්‍යෝ මේ සංසාරේ ඈතර කරවන්න ඕනේ කියලා තමයි ලෞතර බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්නට යෙදුනේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ නිසා මේ ලෝකේ එහෙම වෙනව නෙමෙයි. දැන් අපාය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය බුදුහාමුදුරුවෝ මේ මෞර්ය වෙම නෙමෙයි. උන්වහන්සේ කියපු නිසා මේ ලෝකේ පවතිනව නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මේ ලෝකේ තියෙන தත්ත්වය. ඒතකොට මේ සංසාරය කියලා කියන්නේ එහෙමනම් මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතාවයන් නොසිලී නැවත නැවතත් දිගින් දිගටම හට ගැනීම. ඒතකොට මේ ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මතාවයන්ගෙන් ඈත් වෙන්න මේ ධර්මතාවයන් පිළිබඳව යථා තත්ත්වයෙන් ඇත්තෙන් අවබෝධ කරගන්නට ඕන. ඒතකොට මේ නාම රූප ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගත්ත කෙනෙකුට පමණයි සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ මේ සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙනවා නම් එතනින් තමයි අපට මේ සංසාරේ නැවත උත්පත්තිය ලබන්න හේතු වෙන ඒ ක්ලේශ කර ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට මෙහා කියලා කියන්නේ කාමාවචර කුසල කෙරුවකින් අපිට තදංග වශයෙන් කෙරෙන ධර්මයේ අනුපත් කරගන්න පුළුවන්. රූපාවචර අරූපාවචර ඥාන චිත්ත උපදවගත්තදී ක්ලේශ ධර්මයන් විස්කම්බන වශයෙන් දුරු කරගන්නට පුළුවන්, යටපත් කරගන්න පුළුවන්. සම්පූර්ණ නැති වෙනවා නෙමෙයි. ඒක නිකාර හොලෝල පඩේ දානවා වගේ. නැවත සංසාරයේම තමයි. ඊළඟට ඒ තැන්වල උත්පත්තිය ලැබුවා කියලා දුගතියෙන් අත මිදීමක් තියෙනවද? නෑ. ඒ පුතංජන සත්‍යයේ ඉන්න සත්‍යේ ඕනෑම අවස්ථාවකදී සතර පායගාමී තත්ත්වයටපත් වීමේ හැකියාව තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ පුතංජන සත්‍ය ඔක්කොම මරණින් මැද අපාය යනවා කියන එක අදහස් කරන්නේ නෑ. නමුත් තමන්ගේ දුතිචිත්තේ ධර්මයේ සංතානයේ ප්‍රභාවයට අනුව ඊළඟ ආත්මභාවයේ ප්‍රතිසන්දි විඥානයේ තීරණය කරනවා. හැබැයි යම් කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වුණා නම් යම් කෙනෙක් සෝවාන් වෙනවා නම් සෝවාන් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ නාම රූප ධර්මයන් ඇත්තේ කියකින් අවබෝධ කර ගැනීමෙන් පමණයි. ආඥාවෙන් යාඥාවෙන් අපිට කවදාකවත් සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වෙන්නේ නැහැ. සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වෙන්නට නම් මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඇත්තටියෙන්
යථා තත්ත්වයෙන් අවබෝධ කරගන්නට ඕන. දැන් නාම රූප කියන්නේ තමන් පිළිබඳව. තමන් පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් යථා තත්ත්වයෙන් අවබෝධ කරගන්න ඕන. එහෙම අවබෝධ වෙනවා නම් තමයි මොකද්ද සිද්ධ වෙන්නේ? හේතුඵල ධර්මයන් ප්‍රමාණිකව සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් පින්නතුනේ සංසාරේ නැවත නැවතත් ඇඳකට තවන ධර්මතාවයන් වල අපි කියන සංයෝජන ධර්ම. මොනවද කියන්නේ? සංයෝජන ධර්ම. සංයෝජන ධර්ම කියන්නේ සංසාරේ නැවත නැවතත් ගැටගසා ගමන ලද ධර්ම. ඊළඟ මේ සංයෝජන ධර්ම කීයක් හොයන්න අහලා තියෙනවද? 10ක් තියෙනවා. මොනවද මේ සංයෝජන ධර්ම 10? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේවා තමයි දස සංයෝජන ධර්ම කියලා සඳහන් කරන්නේ. මේ සංයෝජන ධර්ම 10 කියන තාක්කල් සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් කමක් නැත්තේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. යම් කෙනෙක් සෝවාන් මාර්ගඥානයට පත් වෙනවා නම් මේ සංයෝජන ධර්ම ටික සම්පූර්ණ වශයෙන් නැති වෙලා යනවා. ඒක නැති වුණා නම් නැවත ඇති වෙන්න පුළුවන්ද? ඇති වෙන්නේ. අන්න සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙනවා කියන්නේ ඒ නැති වෙච්ච කෙලෙස් ධර්ම නැවත කවදාකවත් ඇති වෙන්නේ. ඒ වගේ මේ කෙලෙස් ධර්මයන් නැති වෙනකොට ඒ නැති වෙන සිතාචෛතසික ධර්මයන් තියෙනවා. අපි අරගෙන බැලුවොත් සෝවාන් මාර්ගඥානයේ පත් වෙනකොට ඔය සක්කාය දිට්ඨිය නැති වෙන නිසා ඔය දිට්ඨිගත සම්පයුත්තේ හතරම නැති වෙනවා. දිට්ඨිගත සම්පයුත්තේ හතරම නැති වෙනවා. ඊළඟට විචිකිච්ඡා සම්පයුත්තේ නැති වෙනවා. එහෙනම් සෝවාන් මාර්ගඥානයේ පත් වෙච්ච පුජ්‍යලයකට සංසාරේ කවරදාකවත් නැවත ඔය කියන ලද සිත්තික උපදින්නේ නැහැ. මොනවද? දිට්ඨිගත සම්පයුත්තේ හතර සහ ඊළඟට විචිකිච්ඡා සම්පයුත්ත ඒක ඔක්කොම අකුසල් සිත් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් සිත් 12න් පහක්ම නැති වෙන්නේ මොන කට්ටියේද? සෝවාන් මාර්ගඥානය තුළ. ඊට මේ සෝවාන් මාර්ගඥානයේ යම් කෙනෙක් පත් වුණා කියන්නේ එතන ඉඳන් තමයි සතර ඉමක් වුණා දකින්නට පුළුවන්කම තියෙන්නේ. නතේ භවං අට්ඨමං ආදියං යම් කෙනෙක් සෝවාන් මාර්ගඥානයේ පත් වුණා නම් යා අටවෙනි ආත්මාවකට යන්නේ නැහැ. සංසාරේ මොනක දුරා ප්‍රමාද වුණොත් උපරිම ආත්මාව තියෙද? හතයි. අතින් යන්න යන්නේ නැහැ. නතේ භවං අට්ඨමං ආදියං. ඒ වගේම තමයි ඒ සෝවාන් මාර්ගඥානයේ පත් වෙච්ච පුජ්‍යලයා මේ කර්ම පහක් කර්ම 6 කරන්න සුදුසු පුජ්‍යලේ පාඩපත් වෙනවා. තථාපිතානානි අබබ්බෝ කාර්ය. කර්ම 6ක් කරන්න සුදුසු දෙබවට අභාව්‍ය පුජ්‍යලේ. අභාව්‍ය පුජ්‍යලයා කියන්නේ සුදුසු පුජ්‍යලේ පාඩපත් වෙනවා. කර්ම 6ක් කරන්න. මොනවද ඒ කර්ම 6? අවදාස්ක පංචානන්තරේ පාප කර්ම කරන්නේ නැහැ. සංසාරේ කවදාද? ඊළඟ සංසාරේ කවදාකවත් නැවත වෙන සාස්ත්‍රුවරයක් අනුගමනය කරන්නේ නැහැ. කියන්නේ විද්‍යා දෘෂ්ටිකේ පාඩපත් වෙන්නේ ආයතෝ එමනම් මුදල් කල්පනා කරලා බලන්න ඊයයි කවදාකවත් එමනම් නැවත දුරුගතිය ගැන උත්පත්ති ලබන්නේ මුදලිකටපත් වෙන්නේ. එතකොට මේ පු탁ජන තත්ත්වයේ ඉන්න පුද්ගලයාගේ ගතිය ස්ථිර වශයෙන් කියන්නේ නැහැ. ගතිය අන්‍යයි. නියත ගතිය වෙන්නේ කවුද? සෝවාන් මාර්ගඥානිලා එහාට ඉන්න උත්තර. ආයතන මේ සෝවාන් මාර්ගඥානයේ යම් කිසි කෙනෙක් පත් වුණා නම් එතනින් තමයි සතර කෙලවර කරන්න. දැන් මේක නිකන් ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෑ. මොකක්ද කරන්නේ? තමන්ගේ හිතයි කයයි පිළිබඳව අවබෝධය
ඇති කරගන්නට ඕන. ඉතින් ඊළඟ බලන්න පින්නතුන් මෙතන කල්පනා කරලා නිබ්බත්ති දුක්ඛ විදම්පුණා. නැවත නැවතත් මේ දුක කියන එක අට ගන්න ස්කන්ධ ධාතු ආයතනයෙන් ගන්නවා. ඊළඟ තවදුරටත් මේ දුක්ඛ කියන වචනේ පිළිබඳව තව ටිකක් අපි අහන්න විග්‍රහයක් කරගෙන බලනවා. මේ වචනේ සකස් වෙලා තියෙන දුක්ඛ කියන අකුරෙන්. දුක් කියන එකෙන් අදහස් කරන්නේ නින්දිත පිළිකුල් කියනවා. නින්දිත පිළිකුල්. දැන් බලන්න අපි ওই නරක වැඩ කරන මිනිස්යන්ට කියනවා අසත්පුරුෂකම් කරනවා අපි කියන මොකක්ද කියලා? යා මහා දුෂ්ටය. මහා දුර්ජනය. එහෙම කියන්නේ යාර පිළිකුල් පහකට දෙයක් නම් අපි ඒකට කියන මොකක්ද කියලාද? මේ දුෂ්ට කියන අදහස ඒක දුර්ගන්ධයි. දැන් ගහනකොට අපි කියන්නේ මොකද්ද? දුර්ගන්ධයි කියලා සඳහන් කරනවා. ඒකට දුර් කියන්නේ අදහස් කරන්නේ නින්දිත පිළිකුල්. කර්මයන්ගේ අදහස් කරන්නේ හිස්. කර්මයන්ගේ අදහස් කරන්නේ හිස්. ඒකනේ කයන්න දික්ත වෙනවා. දික්ත වෙනවා කියන්නේ දෙකක් වෙනවා කියන්නේ. එතකොට කොහොමද වදිනේ දුක්ඛ. ඒ දුක්ඛ කියන වචනේ එක අදහසක් තමයි මොකද්ද? නින්දිත පිළිකුල් හිස්. මොකද්ද? භාවිතා කරන්නේ. එහෙනම් අවබෝධ කරගන්න තියෙන මොකද්ද දුක්ඛ? දුක්ඛාරය සත්‍ය. ඒක දුක අවබෝධ වෙනකොට සමුදය ප්‍රහාණය වෙනවා, තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා, නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ගය ලැබෙනවා. අයිනකොට මොකද කල්පනා කර බලන්න මේ නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන ආත්මනික කාර්යයන් දෙන්නේ තමන්ලා. ඒක වෙනවා හොඳ තේරුම් කරගන්න මේ සිත පහ කය පිළිබඳ. දැන් මෙතන දුක්ඛ කියන වචනේ දෙකෙන් කල්ප ගන්නවා නම් මේක ඒකාර්ථයක් විතරයි මම හැම පැත්තෙම නෙමෙයි. දැන් කියන්නේ දුක්ඛාරයට එකපැත්තකින් නෙමෙයි. හැම පැත්තෙන් ආත්මයෙන් අපි අවබෝධ කරගන්නවා. දවදාති දුක්ඛ තරණ දුක හිමත් කියනවනේ. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට මේ මෙතන සඳහන් කරලද මේ දුක්ඛ කියලා ඉතින් අදහස් අපි මොකද්ද? නින්දිත පිළිකුල් කිස්තු. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව පිළිබඳ අපේ මේ ශරීර කූඩුවේ මේ ඉන්ද්‍රිය මන පාදාංගය දක්වා පාදාංගයේ පිට කේනාංගය දක්වා මේ අමවලට අපේ මේ ශරීරය පිළිබඳ ඉතින් උද්දම් පාදතලා උඩදිට පාදරේ දක්වා අදෝ කේත මන්ත්‍රකා පාදරේ පිට කේනාංගය දක්වා තට පරියන්තං මේ හැම වලට පුරාණ මේක පුරවලදී මොකද්ද? නානා ප්‍රකාරස්ස නානා ප්‍රකාරෝ අසුචිනෝ වස්තුරේකති. සුචි කියන්නේ පිළිසුදු දේවල්, අසුචි කියන්නේ අපිරිසුදු දේවල්. දැන් බලන්න අපේ මේ ඉන්ද්‍රියන පාදාංගය දක්වා පාදාංගයේ වේදාංගය දක්වා මේ අනුවට කොට ඇති මේ ශරීරය ඇතුළේ මොනවද තියෙන්නේ? කුණක වට්ටාස 31. මොනවද තියෙන්නේ? කුණක වට්ටාස 31. මම කාර්ය විතර කරන්න යනවා නෙමෙයි. මේ දුක්ඛ කියන වචනේ සාධාරණවත් නැත්නම් පැහැදිලි කරලා දෙන්න. දැන් බලන්නේ අපි ඇත්තට තියෙනවා. ඇත්තකින් කරන්නේ වෙන්නේ මොනවද? කාමකම්ම. සුවඳයි නඩයිද? දුරුගන්නවා. ඊගාට ප්‍රියමනාපයිද? පිළිකුලයිද? පිළිකුලයි. ඊගාට මේක සත්‍යයේ පුද්ගලයෙක් වශයෙන් ගන්න පුළුවන්ද? මම එනාලී කියලා ගන්න පුළුවන්ද? එහෙම ගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් දුරුගන්නා පිළිකුලයි අසහනයි. සම්පූර්ණයෙන් ගන්න වැඩි වෙනවද? සංස්කාරාන්ති. සුවඳයි නඩයිද? සුවඳයි නඩයිද? ධර්මම දුර්ගන්ධ. සත්‍යයේ පුද්ගලයෙක්ද? සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි. මමද මගේද මගේ ආත්මයේද? මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. එහෙමනම් කල්පනා කරනවා මේක දුර්ගන්ධයි පිළිකුලයි
අතාරයි. කියන්නේ නිදිත පිළිකුල් ඉස්සයිත දෙයක්. ඊළඟ බලන්න නාසයෙන් ගලන්න වැදෙනවද? සොට්ටි. සුවඳයිද නැද්ද? තාමත්ම දොරගන්න. යපුතු හරයක් තියෙනවද? එහෙනම් නිදිත පිළිකුල් ඉස්සභාවයෙන්. ඊළඟ බලන්න අපේ මේ කාය පිළිබඳ මේ මුඛය පිළිබඳ බලන්න. එලා මේ මුඛේ මොනවද කියන්නේ? දැන් බලන්න අපි ඔන්න කෑමක් කන්න ගිහින් මේකේ හොඳට රසවත් ආහාරයක මතක් කරලා කියනවා. බොහොම සුවඳවත් අතට එළවෙනවා දැක්කම නේද? ඊළඟ ඕක අහන වෙලාව මේ කටට දාලා අපි හපනවා. අපේ අතට යන්න පුළුවන්. ඇයි බැරි? ගන්න පුළුවන්. හැබැයි හරියම පිළිකොලයි. දන්නේ නැහැ එහෙම. දන්නේ නැහැ. බලු ගමනේ වගේ. ඊළඟ මේ මොකක්ද උනේ මෙතන? මේක තාමත් පිළිකොල සහිත දෙයක්. එහෙනම් දුර්ගන්ධය පිළිකොලයි. ඊළඟ බලන්න අපේ මේ මූත්‍රා මාර්ගය, මල මාර්ගය අහන්න දෙයක් නැහැ. ඒ වගේ දොරවල් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 9ක් තියෙනවා. 9 ඕජාවල් නැගිටිනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ. දැන් ඇතිරියක් තියෙනවා. මේකේ හිර 9ක් තියෙනවා. මේක කියන කුණු මස් ටිකක් දාලා මේ හත්තියේ. එතන මේ කුණු මස් ටික තියෙන තාක් මේ හිරවලි ගලන්නේ නැගෙන්නේ මොනවද? ඕජාව. දුර්ගන්ධ පිළිකොල් අසහන. බලන්න අපේ ශරීර කුණු අපි මේ මොනතරම් පිළිසිදුවට මේක ඉතිහාස මේකේ යථාර්ථය යථා ස්වභාවයෙන් කන්නේ නේද? දුර්ගන්ධය පිළිකුලයි අසහන. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නේතම් මම නේතෝ අමර්ථ නේතෝ අත්ත. දැන් බලන්න ඒකම එහෙමනම් ඔයාලට මේ කාල වේලාවේ හැකියලා මේ කර්මයෝ පැහැදිලි කරලා මේ තේරුම් ගන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ගයේ කියන එක අපට පැහැදිලි කරලා දීලා තියෙන්නේ අපි පිළිබඳව අවබෝධය. එතකොට තමන් පිළිබඳව හොයනවා නම් නිවන, අනුන් පිළිබඳව හොයනවා නම් සසර. දැන් හොයන්න ඕන සසරද නිවනද? සසර වුණ අනුන් පිළිබඳව හෙන්නේ. නිවන වුණ තමන් පිළිබඳව. එතන තමන් පිළිබඳව ඇත්තේ කියන්නේ අවබෝධ කර ගැනීම තමයි නිර්වාණය අවබෝධ කර ගන්නවා කියලා සඳහන් කරනවා. ඔය අපි අභිධර්මයේ කියන්නේ චිත්ත ධෛර්ය රූප නිබ්බාන කියලා විග්‍රහ කරනවා. අපේ මේ ස්කන්ධ පංචකය සතර ධර්මයන්ට බලන්න කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ කබල ධර්මයන්ට උගන්වලා තියෙන්නේ මේ ස්කන්ධ පංචකේ විදර්ශනා කිරීම පිළිබඳව. එතකොට කායානුපස්සන ධර්මයන්ට දක්වලා තියෙන රූපස්කන්ධ විදර්ශනා. වේදනානුපස්සන ධර්මයන්ට උගන්වලා තියෙන්නේ වේදනා සංකේත පිළිබඳව විදර්ශනා. ඊළඟට චිත්තානුපස්සනාවෙන් උගන්වන දීලා තියෙන්නේ විඥාන සංකේත පිළිබඳව විදර්ශනා. ධම්මානුපස්සනාවෙන් උගන්වන දීලා තියෙන්නේ සංඥා සංකේත සංස්කාර සංකේත පිළිබඳව විදර්ශනා. රූප වේදනා සංඥා සංකාර විඥාන. උදේ මේ කොහෙද තියෙන්නේ? අපේ මේ චිත්ත පහයි කියලා ඔය මේ ස්කන්ධ පහ. ඒකවල මේ ස්කන්ධයන් පිළිබඳව එක්කේ යථාර්ථයෙන් අවබෝධ කරගන්න. නාම රූපාන යථාර්ථන දිට්ඨිසුඛිනා. මේ නාම රූප ධර්මයන් එක්කේ අවබෝධ කරගැනීම තමයි දිට්ඨිසුඛිය කියන්නේ. දිට්ඨිසුඛියේ පත්‍යක පුද්ගලයන් තමයි ඊට විසුද්ධිවලට පත් වෙන්න පුළුවන්. මුලින්ම ප්‍රත්‍යාහන සත්‍යය සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, ඊළඟට මක්ඛා මක්ඛ ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. එතකොට සීල විසුද්ධිය කියන්නේ මොකද්ද? කයේ සහ වචනේ සංවර භාවය ඇති කරගන්න අපි ආරක්ෂා කරන ලද සීලය. සීල පාරිශුද්ධිය කියන මෙතන සීල විසුද්ධිය. මහා සීලයක් නැති වුණා
යම් කෙනෙක් පංචශීලය හරියට ආරක්ෂා කරනවා නම් ඒක සීල විසුද්ධිය. අෂ්ටාංග සීලය, දස සීලය, ඊට භාවනයේ තැනැත්තින භාවනයේ සීලය, උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් උපසම්පදා වෙන කුමන බව සීලය හරියට ආරක්ෂා කරන මෙතන මොනවද කියන්නේ? සීල විසුද්ධිය. දැන් ඔයාලට සීල විසුද්ධිය කියන්නේ අවස්ථාව. දැන් පන්ති සමාදන් කරලා මොකද සීලවන්ත කරවන්න ඊළඟ චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ උසාවියේ ඒකාග්‍රතාවය සමාධිම. දැන් ඔයාලටගේ හිත නානාරම්මණයන් කරා යනකොටගේ දුර වෙලා මේ ධර්මයේ ඉන්න නැඹුරුණා. දැන් ධර්ම කර්ම මෙහි කරා මනසිකාරයටපත් වුණා. එහෙමනම් අකුසල් චිත්තාසිතේ ඈත් කරලා ගියා. කුසල් පිළිවෙලකට පුරා ගන්නට හේතුයි. එහෙමනම් ඉන්දන චිත්ත විසුද්ධිය ප්‍රයත්න තුළ පවතින යම් කුසල්ිතේ ඒකාග්‍රතාවය තියෙනවා. ඊගාට චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ වින්නතෝනේ මේ නාම රූප ධර්මයන්ගේ යථා තත්ත්වය ඇත්තටම අවබෝධ කර මේකට අවශ්‍ය කරන ප්‍රඥාව. ඒකවල මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගතික නාම රූප ධර්මයන් ගතික ධර්මයක් යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ තුළ මොකද වර්ධනය වෙන්නේ? ප්‍රඥාව වර්ධනය වෙනවා. එනම් මේ විසුද්ධි හතෙන් දිට්ඨි විසුද්ධියෙන් කියන විසුද්ධි පහම ප්‍රඥාවටයි කියන්නේ. දෙකයි සීල විසුද්ධියයි චිත්ත විසුද්ධිය. ඒකවල එහෙමනම් බලන්න නිර්වාණ අවබෝධයෙන් පස්සේ අපි මොනවාද නුවණ කියන එක දිරුත්ත්වයට පත් කරගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිබ්බත්ති දුක්ඛ නිදාන්තුනා. ඒකට මේ කෘෂ්ණාව කියන ධර්මතාවය සම්පූර්ණ වශයෙන් නැති කරේ නැත්නම් දැන් මේ කෘෂ්ණාව කියන ධර්මතාවය ධම් දීමේ පමණක් අපිට ඇති කරන්න බෑ. ඒකෙන් පුළුවන් අපිට මේ බාහිර වස්තුන් පිළිබඳව තියෙන ආත්මාව ඇතිවෙන්න ඇත්ත. ඒකත් තමයි සමහර කෙනෙක් කෘෂ්ණාව ඇති වෙන විදිහට කරන්නේ. භව සම්පත්තියෙන් ප්‍රාර්ථනා කරගෙන මේ ආත්මයේ කියන රබ්බසම්පත්ති වැඩි උපභෝග පරිභෝග සම්පත්ති වලින් කාර්ය වෙච්ච ජීවිතයක් ලැබේවා කියන අදහසින් පින්දාම් වල නිර්වණ කෘෂ්ණාව අඩු වෙනවා ලැබෙනවා. තවත් ඒක කෘෂ්ණාවක්. ඒක කෘෂ්ණාව. මේ දිනවල නිවන් අවබෝධ කර ගැනීම පිණිසම ඒකාන්තයෙන්ම හේතු ආසනා වේවා කියන අදහස. දැන් ඔයයන්ට මේ බොහෝ කර්තාවන් බොහෝ ගෞරවයෙන් මේ වතාවත් ආදී විදිහට කටයුතු කරනවා. ඒකට ඔයයන්ට මේකෙන් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මම මේ කරන දෑන් තුනක් උතුම් ධර්මාභෝධය සඳහාම හේතු වාසනා වේවා කියන අදහසින් මේ කටයුතු කරනවා නම් ඒක පාරමිත නිවන දියුණු කරගන්න හේතුවක් බවට පරිවර්තනය වෙනවා. ඒකවල මේ කෘෂ්ණාව කියන ධර්මතාවය නිතරම අපේ උත්සාහ කරන නිස්සාරණය යථාර්ථය අවබෝධ කරගන්න. දැන් මම ඉතරවන්නේ එක වශයෙන් උත්සාහ කරන්න මොනතරම් කාලයක් ගන්නවද නේ? දැන් ඉතින් ඇයවිනාට විශ්වාස ගන්න කියලා තියෙනවා. ඔතාම ඒ අතක් විතර යනවා දේශනාව නේ. නමුත් අපි ඉතලා වගේ දේශනාව උන්වහන්සේ සම්පූර්ණ හිතන්න මේ අන්තිමේම ධර්මාභෝධයක් පවතින ධර්මයක් ප්‍රවණය කරනකොට මොනතරම් මේවා පිළිබඳව මොනතරම් කියොම්ම අවබෝධ කරගන්නට පිළිදෙනවා. ඒකෙන් තමයි කාරණාව පිළිබඳව පවන මතක කරන්නේ ධර්මාභෝධන අවබෝධ කරගන්න. මොකක්ද කරලා ඒ ඉස්සරහට ආවගේ ධර්මතාවයෙන් යථාර්ථය අවබෝධ කරගන්න මේ අපේ අපිට දෙන්නට පුළුවන් වෙනවා. ඉතින් ඔයයන්ට මොකද අඥානයේ අවබෝධයෙන් අවබෝධයෙන් ධර්මානුශාසනාව ප්‍රවණය කරන නිසා අවබෝධ යන්න ඒලාව කවුරුද ඒ සාහනකෝනික ප්‍රමාණවත් බොහෝම ප්‍රත්‍යාවි බොහෝම ධර්මයේ නොයත්ව
මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළා. මේ ශ්‍රවණය කළා වූ ධර්මය උනාතන ඥාත්‍යාදී භවනවලින් විලාස ලබන පරම ශාන්ති නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ කාන්තෙන් හේතු වාසනා උපනිෂ වේවා සාදු ප්‍රාර්ථනා කරන්නේ මේ කස්කරක උදාරක පුණ්‍යකර්මයන් ප්‍රකෝපකර ලෝකේ නාත්‍යාවචාරන නිස්කානාචාරන ජයමනාගේ දීර්ඝ ආරක්ෂා සම්පත්තිය කරන සියලුම දේවතාවුන් වහන්සේලා මේ පුණ්‍යකර්මයන් අත්පත්ත්වා මේ යසත් මහත්මයා ප්‍රදාන මේ පිළිතුරු විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මෙත්කෝසත් මුන්දම් සද්දේවිලුන් සතරවරන් දෙවියන් දරුවන් සෝණයන් දෙවියන් ප්‍රදාන ඉන්ද්‍රණති ප්‍රාර්ථන දිව්‍ය ධාත්මනාග දරුද ගුරු ප්‍රදාන සියලුම දෙනාට පුණ්‍යානුමෝදනාවන් සමුදරන්නේ යන මේ මෙත්කෝසත් මුන්දම් සද්දේවිලුන් සතරවරන් දෙවියන් දරුවන් මෙතුව සෝණයන් දෙවියන් ප්‍රදාන ඒ පුණ්‍යයන් සියලුම දෙවියන් මහන්සියලාට මේ මුදලයන් අපත් වේවා මේ විදියෝ මේ පින් අනුමෝදන් වී විද්‍ය සම්පන්නවවත් වදාවර්ධනය කරගන්නවා දෙවියෝ එහෙත්නම් දීවවලට ආරක්ෂා සම්පන්නිය අනුබැලු සරදාන වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධි සානුව අමාමන් මන්තුවේ සනදෙක්වා ඉසාරණ කරන්නේ එවැනිම මේ උදාහරණ පින්කම් මාලාව සිදු කරන ලබන ජපත් මාත්‍යා ප්‍රධාන කෝගේ දිනක් පිළිද සෑම දියෝගනාමි නැතිනිය පාලෝග්‍යාව සියලෝම නාත්වර්ගයාට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ මේ පින්කම් පිළිද සෑම දියෝගනාමි නැතිනිය පාලෝග්‍යාව මේ බලාපොරොත්තු යම්සා ඥානසමුහයක් පිළිනම් ඒ සියලුම නාත්වර්ගයාදී පත්‍රගන්න හේතන්න මේ පින් අනුමෝදන් වීමෙන් සුඛීත්වපත්භාවයෙන් සම්මිත්වා සම්පවත් නාත්භාවය ලබාගෙන මේකයන් තව තවත් වඩාවර්ධනය කරගන්න අවධානයේදී ඒ නිය පරලෝකියාව නාතින්ද ප්‍රාර්ථනීය වූ බෝධි අනුව අමනාමන් ගන්වයේ සනමිත්වා ඉසාරු කරනවා දැන් අපි ආශිර්වාද කරනවා මෙවර ඒ හමුනාගේ ප්‍රදේශයේ මේ අසත් මහත්මයා ප්‍රදාන දිනතුන් මේ අභිනවනෝදය කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බලන්වේක අසාරණා දෙනවදිනා මම තරම් සුභාසිරිය සමුදාය කරගන්නවා. දැන් මේ පින්කම අවසන් වෙනකම් උසාවියේ වාසය කරන සම්බලන්නේ ඉඳන් ගුරුවන් දෙන්නෙම වයසෝ දෙන්නානේ මේ කාර්යවලදී මොනතරම් ප්‍රතිපත්තිකාම ඇති ජීවත් වෙන කියන අපේට කල්පනා කරලා අන්න සත්‍යෝ දුලුත්ෝ වම්පින්නම් කරදරයි දුලුවන් අතුරුතරයන් ප්‍රධාන පුරෝහිතයා බොහෝ පිටාමරයක එනවා සතරන් වයන් මේ නවදාක සම්පූර්ණ කියන්නේ ආනන්ද ආනන්දෝ කියනවානේ ආනන්ද විභජාන මහන්සේගේ පාරී වාග්ය විභජාන මහන්සේ මේ සාධනේ අඩක් කියන්නේ භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍යා ඉතාලින්. ඒ විඥානනාන්ගේ පැහැදිලිනවා මාය වන්නාන ආනන්ද එහෙම කියනවා ආනන්ද එහෙම කියන්නේ මේ මුළු සම්මා සම්බුද්ධාගේ ආරක්ෂා වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපියෝ හැමෝටම කල්යාණ මිත්‍ර ආශිර්වාද කරනවා මේ කල්යාණ මිත්‍යා ධර්මනා ආශිර්වාද කරනවා බුද්ධ රත්නේ බුදුනාම වලේ ධර්ම රත්නේ ධර්මනාම වලේ සංඝ රත්නේ සංඝනාම වලේ සම්‍යක් දෘෂ්ටිය විද්‍යාන්ගේ විවේකේනාම වලේ ආත්මේ කුසලාම වලේ මේ කරගන්නා උතුම් කුසල ශක්තියන්ගේ ආනන්ද වලේ ධර්මවලගෙන මේ හැම විලාසම නිරෝධී මුක්තියෝනි උපකාරය ඉලදීවනේ දේවා ආර්ණාලෝක්‍යාදී සම්පත වේවා මෙලොවතෙන් කරන මම යාමන් වේවස්සා ව්‍යාපාරාදී ලබුදර්ශන මේ යාලක්න තරපකාරය විශ්ව වේවා
පුරා ද්වාදරුවන්ගේ අනුදාන කටයුතු දිනෙන් දින සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකව බාහිර පත්වේවා කායික පීඩාවක් නොවේවා කායික ප්‍රඥා මානසික සෝතාන්නේ ලැබේවා සතර සෞභාග්‍ය දානීය ප්‍රයත්නවල තනතිව හැමතින්ම හැමදෙනාගේ ජීවිතවල උදා වේවා යහපත් සුඛතම සමුදායක් නැත්නම් ඒ ජල්ලක්ම උදවන ආකාරයෙන් සමස්තකාරයෙන්ම සාර්ථකව බාහිර පත්වේවා කායික පීඩාවක් නොවේවා කායික ප්‍රඥා මානසික සෝතාන්නේ ලැබේවා සතර සෞභාග්‍ය දානීය ප්‍රයත්නවල තනතිව හැමතින්ම හැමදෙනාගේ ජීවිතවල උදා වේවා මෙලෝ පරලෝ මෙලෝ ජීවිතයන් වාසනාවන් වේවා සංසාර ජීවිතයන් පවත්වා ඉතාම ඉක්මනින් මේ ගෝර කරවෝ සංසාර දුක්ඛයන් නැති ලබන පරම සාන්තුකම් නිවාසය අවබෝධ කර ගන්නටම මේ උදාර මහා පුණ්‍ය ශක්තිය කාන්තුම හේතු වාසනා උපනිෂ්ඨ වේවා ඉසාදු දේවානාගා මහිද්దికා පුඤ්ඤං තන්නමෝදිत्वा චිරං සක්ඛං සෝතපාසනං ආකාශාද උම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තන්නමෝදිत्वा චිරං සක්ඛං සෝතපාසනං ආකාශාද උම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තන්නමෝදිत्वा චිරං සක්ඛන්තු මං පරං විනා පුඤ්ඤ කම්මේන ආමේවාරකමාදමෝ සතං සමාගමෝ හෝතු යාවනිකාං පත්තියා පුරුවන්තේ පරණී මිනේ අනලිපතින් ඉන්නේ වාදතෙන් වතුනේ මාතලකින් දෙලෙන් දුරාං මමුනේවා නිවන් දකිනාතු සුගන සුරමලේවා එලෙන් දුරුවේවා ගුණන දියුණුවේවා මගේ පින්කම් අභිවාදන සීලං සම්මතාපිතානෝ සත්තානෝ නමවදං සියායුවන්හෝ සම්පලං ආයුරෝග්‍ය සම්පත්ති සත්‍ය සම්පත්ති නියත අදෝ නිබ්බාන සම්පත්ති නිනාතේ පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි
සෝතාපන්නය කුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සෞකෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින් තමයි කටින චීවර පින් තමයි කටින චීවර පින් තමයි නිවන්දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන්